සුබ දවසක් ඔයාලා හැමෝටම රසලෝකේ විත්තම YouTube channel එකට වෙනදා වගේම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ යෝගට් එකකින් හදන්න පුළුවන් පැණි බේරෙන රස පුඩින් එකක් හදාගන්න විදිය. මේක හදාගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය 3යි ඕන වෙන්නේ. කිරිම කිරි රස කටේම දිය වෙන මේ පුඩින් එක හරිම ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ රසවත් පුඩින් එක හදාගන්නේ කියලා. මුලින්ම පුඩින් එක දාන භාජනයට මම වටේටම තෙල් ටිකක් ගාලා ලෑස්ති කරගන්නවා. තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි මේ විදිහට වටේටම ගාලා තියන්න. දැන් ඊළඟට සීනි කැරමල් එකක් මම හදා ගන්නවා. පෑන් එකක් ලිපේ තියලා ඒකට මම සීනි මේසෙ හැඳි දෙකක් දා ගන්නවා. එහෙම දාගෙන දැන් මේ සීනි ටික පැණි පාටට එනකන් කැරමල් කරගන්න ඕනේ. කලින් වීඩියෝ වලත් සීනි කැරමල් එක හදාගන්න විදිහ ඕන තරම් මම කියලා තියලා තියෙනවානේ. මේකට හැඳි පාවිච්චි කරන්න ඕනේ නැහැ. ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියාගෙන සීනි ටික මෙහෙම දිය වේගෙන ඉද්දි සැරින් සැරේ පෑන් එක වටේට කරකලා පැණි පාට නිකන් කැරමල් කරගන්න. පැණි එක ගොඩාක් කර කරගන්නත් එපා. එහෙමනොත් පැණි එකේ තිත්ත රසක් එනවා. මේ ගානට ආවට පස්සේ මම මේකට උණු වතුර කෝප්ප කාලක් දා ගන්නවා. එහෙම දාලා මේ කැරමල් එක හොඳට දිය කරගන්න. සීනි කැරමල් එක දැන් හොඳට දිය වෙලා තියෙන්නේ. කැරමල් එකේ මේ විදිහට බුබුලු දාගෙන ඉද්දී මම දැන් මේක ලිපෙන් අයින් කරගෙන කලින් ලෑස්ති කරගත්ත පුඩින් භාජනයට කැරමල් එක දා ගන්නවා. එහෙම දාගත්තට පස්සේ පුඩින් භාජනයේ මේ විදිහට වටේ ටිකක් කරකලා කැරමල් එක තවර ගන්න. හරි දැන් ඊළඟට මේ පුඩින් එක හදාගන්න මම පොඩි යෝගට් දෙකක් ගත්තා. ඔයාලට කැමති වර්ගයකින් ගන්න පුළුවන්. ඒ වගේම එක යෝගට් එකකින් වුණත් ඔයාලට මේ පුඩින් එක හදාගන්න පුළුවන්. දැන් මේ යෝගට් දෙක මම වෙනම බෝල් එකකට දාගන්නවා. දැන් මේ යෝගට් ටික හොඳට මික්ස් කරගන්න ඕනේ මේ විදිහට හෑන්ඩ් වික්ස් එකකින් හරි හැන්දකින් හරි ගෑරුප් එකකින් උනත් ඔයාලට පුළුවන් මේ විදිහට හොඳට මේක යෝගට් ටික ක්‍රීම් එකක් වගේ එනකම් විනාඩි 2-3ක් වගේ හොඳට මික්ස් කරගන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන අතරේ පහළ තියෙන පුංචි subscribe button එක ක්ලික් කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. යෝගට් ටික මේ විදිහට හොඳට ක්‍රීම් එකක් වගේ එනකම් මික්ස් කරගත්තට පස්සේ ඒක හැමම ටිකක් පැත්තකින් තියලා මම තව බෝල් එකකට බිත්තර දෙකක් දා ගන්නවා. මේකට තව සීනි මේස හැඳි දෙකකුත් මම දා ගන්නවා. ඉතින් ඔයා ගොඩාක් පැන් රසට මේක කන්න කැමති නම් තව සීනි මේස හැඳි එකක් වගේ එකතු කරගන්න. දැන් මේක විනාඩි දෙකක් වගේ මේ බිත්තර ටික හොඳට මික්ස් කරගන්න සීනිත් දිය වෙනකම්. බිත්තර වල හොඳට පේන එනකම් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මේකට මම තව ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. ලුණු තේ හැඳි 8න් එකක් වගේ දාගන්න. ඒ වගේම වැනිලා ටිකකුත් එකතු කරගන්නවා. වැනිලා තේ හැඳි එකක් වගේ තමයි දාගත්තේ. වැනිලා දාගන්න එක අනිවාර්ය නෑ. ඔයාලට තියෙනවා නම් විතරක් එකතු කරගන්න. වැනිලා හරි ඒ වෙනුවට ඔයාලට නැත්තම් එනසල් කරල් දෙකක් වුණත් කුඩු කරලා එකතු කරගන්න පුළුවන්. බිත්තර වල මෙහිම හොඳට පේන එකක් මික්ස් කරගත්තට පස්සේ දැන් ඊළඟට අපි මේකට යෝගට් ටික එකතු කරගමු. යෝගට් ටිකක් දාගත්තට පස්සේ දැන් මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න ඕනේ. විනාඩි 2ක් වගේ හොඳට මේ විදිහට කලවම් කරගන්න. හරි දැන් ඔන්න පුඩින් මිශ්‍රණය ලෑස්ති. දැන් අපි අර කලින් කැරමල් දාලා ලෑස්ති කරගත්ත භාජනයට මේ මිශ්‍රණය දාගමු. ඉතින් ඔයාලට මේ පුඩින් එක හදාගන්න කැමති හැඩේ රස්නෙට ඔරොත්තු දෙන භාජනයකට දාලා මේ පුඩින් එක හදාගන්න පුළුවන්. මේ විදිහට මිශ්‍රණය දාගත්තට පස්සේ අපිට දැන් තියෙන්නේ මේක ස්ටීම් කරගන්න. මම දැන් මේක මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකකින් වහ ගන්නවා. ඉතින් ඇලුමිනියම් ෆොයිල් එකකින් හරි එහෙම නැත්නම් ඔයාලට පුළුවන් හොඳට වැහෙන පේනකින් උනත් මේක වහන්න. පුඩින් භාජනය මෙහෙම හොඳට වහගත්තට පස්සේ අපිට දැන් පුළුවන් මේක ස්ටීම් කරන්න. මම වතුර භාජනයක් ලිපේ තියාගත්ත අඟල් 1/2ක් වගේ උසට තමයි වතුර දාලා මේ විදිහට වතුර එක හොඳට උතුරනකොට මම දැන් ඒක ඇතුලින් තියාගන්නවා කූලින් රැක් එක. කූලින් රැක් එක උඩින් පුඩින් භාජනේ තියාගත්තට පස්සේ ටිකක් ලිස්සනා වගේ නිසා ඊට උඩින් මම තව මෙහෙම පොඩි පියනක් තියලා පුඩින් භාජනේ මෙහෙම තියාගත්තා. දැන් මේ පුඩින් එක විනාඩි 25-35 අතර වෙලාවක ස්ටීම් කරගන්න ඕනේ. පියන වහලා හොඳට ස්ටීම් වෙන්න තියන්න. ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. මීඩියම් හීට් එකේ තියාගෙන මේ පුඩින් එක ස්ටීම් කරගන්න ඕනේ. හරියටම දැන් විනාඩි 30කට විතර පස්සේ තමයි මම පියන අරින්නේ. අපි දැන් බලමු පුඩින් එක ස්ටීම් වෙලාද තියෙන්නේ කියලා. මෙහෙම පොඩි ස්ටික් එකක් හරි එහෙම නැත්නම් පිහිදුඩක් දාලා බලන්න මිශ්‍රණය ඇලවිලා නැත්නම් පුඩින් එක ස්ටීම් වෙලා ඇති. මම දැන් මේක ලිපෙන් අයින් කරගන්නවා.
දැන් මේ පුඩින් එක හොඳටම නිවෙනකන් තියාගන්න ඕන. නිවුනට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා තියලා කූල් කරලා කන්න ගන්නත් පුළුවන්. හොඳටම නිවුනට පස්සේ මම දැන් මේක අනිත් පැත්ත හරව ගන්න හදන්නේ. මේ විදිහට ස්පැචුලා එකකින් හරි එහෙම නැත්නම් පිහිදුරකින් මේ විදිහට වටේට බුරුල් කරලා ප්ලේට් එකක් තියලා මම දැන් මේක අනිත් පැත්ත හරව ගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස පැණි බේරෙන යෝගට් පුඩින් එක. චුට්ටක්වත් කැඩලා නැහැ, ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලට මේ පුඩින් එක කැමති විදිහට කෑලි කපලා දැන් සංග්‍රහ කරන්න පුළුවන්. මේක ගොඩාක් රස පුඩින් එකක්. ඒ වගේම ඕනම කෙනෙක්ට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ගෙදරට යෝගට් ගෙනාවම ආයේ මේ විදිහට පුඩින් එකක් හදලා බලන්නකො කොච්චර රසද කියලා. බත් කාලා කන්න අතුරුපසට පවුලෑයක එකතු වෙලා කන්න පුළුවන් ගොඩාක් රස පුඩින් එකක් මේක. හරිම සොෆ්ට් එකට ගොඩාක් රසට තියෙනවා. යෝගට්, බිත්තර, සීනි මේ ප්‍රධාන අමුද්‍රව්‍ය තුනෙන් ඔයාලට මේ පුඩින් එක රසට හදා ගන්න පුළුවන්. මේ පුඩින් එක කන්න ආස හිතෙනවා. එච්චරටම රසයි. ගෙදරට එන අමුත්තන්ට විශේෂ අවස්ථාවකට නම් මේ පුඩින් එක ඔයාලට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක්, ටින් කිරි, ඒ වගේම පිටි කිරි මුකුත් ඕනේ නැහැ. එහෙනම් ඔයත් මේ රසම රස පැණි බේරෙන යෝගට් පුඩින් එක හදලා බලන්න. හදලා රස කොහොමද කියලාත් මට කියන්න. වෙනදා වගේම අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. මගේ Facebook page එකත් follow කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.